ආයුබෝවන් යාළුවනේ මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ දෙල් මැල්ලුමක් රසට ඉක්මනට හදාගන්න විදිහ. අපි බලමු මේ දෙල් ආහාරයට ගන්න එකෙන් අපිට ලැබෙන ගුණ මොනවද කියලා. දෙල් වල අඩංගු වෙන්නේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්. මේ නිසා අපි දෙල් ආහාරයට ගත්තට පස්සේ අපිට දිගු වේලාවක් ශක්තිය ලබා දෙනවා. ඒ වගේම තමයි මේ දෙල් වල ආහාරමය තන්තු තියෙන නිසා බඩවැල් නිරෝගී කරන්නත් උදව් වෙනවා. මලබද්ධය තියෙන අයටත් මේ දෙල් ඉතාම ගුණයි. හරි මම මෙතන දෙල් ගෙඩියක් අරන් තියෙනවා. මම මේකෙන් අද භාගයකටත් වඩා අඩු කොටසක් තමයි අරගන්නේ දෙල් මැල්ලුම හදාගන්න. මුලින්ම දෙල් ටික මේ විදිහට කපාගෙන මේකේ කොළ පාට පොත්ත ඔක්කොම යවා ගන්න ඕනේ. මේ විදිහට යවා ගන්න. ඊට පස්සේ මේකේ තියෙන මැද තියෙන නාර ටිකත් අයින් කර ගන්න ඕනේ. ඒ විදිහට අයින් කරගත්තට පස්සේ මේ හැඩයට කෑලි කපා ගන්න. මේ කපා ගන්න කෑලි අපි දෙල් උයන්න කපනවට වඩා ටිකක් පොඩියට කපා ගන්න. මේ දෙල් ටික මම අද ස්ටීම් එකේ තමයි තඹ ගන්නේ. ඒක නිසා මම මේ වගේ පොඩියට තමයි දෙල් ටික කපා ගන්නේ. ඊළඟට මේ වගේ වතුරයකට දාලා කහට යනකම් දෙපාරක් හොද ගන්න. එතකොට හොඳට කහට ටික අයින් වෙනවා. ඊළඟට හොදගත්ත දෙල් ටිකට ලුණු තේ හැඳි භාගයක් දා ගන්නවා. මේ එකතු කරගන්නේ කහ කුඩු තේ හැඳි කාලක්. මේ දෙක දාලා හොඳින් අත ගාලා ලුණු ටිකයි කහ ටිකයි මේ කෑලි වල දැවටෙන විදිහට අත ගන්න ඕනේ. හරි දැන් මම මේ ටික ස්ටීමරේට දා ගන්නවා. මේ විදිහට දාලා බත් එක හැදෙන අතරතුර මම ඒ කුඩින් තියනවා මේක තැම්බෙන්න. දෙල් ටික තැම්බෙන අතරතුර අපිට පුළුවන් දෙල් මැල්ලුමට අවශ්‍ය ඉතුරු ටික ලෑස්ති කරගන්න. මෙතන මම පොල් කෝප්පයක් තමයි අරන් තියෙන්නේ. ඊළඟට මෙතන සුදු ලුණු බික් දෙකක් අරන් තියෙනවා. ලුණු ටිකක් කපලා අරන් තියෙනවා. මේ තියෙන්නේ කරපිංචා. තෙම්පරාදුවට දාගන්න රම් පිටිකුත් ඕනේ. රතු මිරිසුත් ඕනේ. ඊළඟට අමු මිරිස්. මේ තියෙන්නේ සූදුරුවට තේ හැඳි කාලක්, කුරුඳු පොතු, අබයි ගම්බිරිසුයි, කහ කුඩුත් ඕන වෙනවා. ඊළඟට මම මේක අද වංගෙඩිය තමයි හදාගන්නේ. වංගෙඩිය අරගෙන එකට අබ ටිකයි ගම්බිරිස් ටිකයි දාලා මේ විදිහට කොටා ගන්නවා. මේ දාගන්නේ සූදුරු ටිකක් දාලා මේ විදිහට කොටා ගන්නවා. අමු මිරිස් මේ දාන්නේ සුදු ලුණු මේ ටික දාලා හොඳට කොටා ගන්න ඕනේ. කුරුඳු පොතු ටිකත් ඒකටම දා ගන්නවා. ලුණු ඒ ටික හොඳට කොටා ගත්තට පස්සේ පොල් ටිකත් මේකටම එකතු කරලා අවශ්‍ය ප්‍රමාණය ලුණු එකතු කර ගන්නවා. ඔයාලා ලුණු දාගද්දී සැලකිලිමත් වෙන්න අපි දෙල් තැම්බෙන්න දානකොටත් ලුණු එකතු කරා. මේ දාන්නේ කහ කුඩු තේ හැඳි කාලක්. ඊළඟට මම මේකට අමු 3-5 තේ හැඳි කාලක් එකතු කරගන්නවා. මේක අත්‍යවශ්‍යම නැහැ. ඒත් මේක දැම්මොත් හොඳට සුවඳයි රසයි. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් වෙනකම් කොටා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම මේ විදිහට කොටාගත්ත පොල් මිශ්‍රණේ. මේ විදිහට භාජනයකට අයින් කර ගන්නවා. ඊළඟට මේ තියෙන්නේ අපි තඹගත්ත දෙල් ටික. දෙල් ටික ගොඩාක් බෙරි වෙනකන් තැම්බිලත් නැහැ. ගානට තැම්බිලා තියෙන්නේ. මේ ගානට තැම්බුනහම ඇති. ඊළඟට මම පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට තෙල් මේස හැඳි දෙකක් එකතු කර ගන්නවා. ඊළඟට මේ එකතු කරගන්නේ අබෑට. සූදුරුවට ටිකකුත් මම මේකදී එකතු කරගත්තා. ඊළඟට මේ දාගන්නේ වියලි මිරිස්. සුදු ලුණුත් ඒකටම එකතු කරගන්නවා. එකතු කරලා මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊළඟට රම්පේ කරපිංචා ටික එකතු කරගන්නවා.
ඒ ටික බැදලා සුවඳ එද්දි තමයි ලුණු ටික එකතු කරගන්නේ. ලුණු ටිකත් මේ විදිහට ටෙම්පරාදු වෙන්න දෙනවා. මේ ගානට වගේ ටෙම්පරාදු වුණාට පස්සේ අපි හදාගත්ත පොල් මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. පොල් මිශ්‍රණය එකතු කරාට පස්සේ ගින්දර අඩුවෙන් තියාගෙන කලවම් කර කර මේ විදිහට මලව ගන්න. මෙතනදී මම පොල් මිශ්‍රණය දාලා තිබුණු භාජනයේටම උණු වතුර මේස් හැටි 2ක් විතර දාලා ඒක මේ විදිහට පොල් මිශ්‍රණයට එකතු කරගන්නවා. එහෙම නැත්නම් මේක ටෙම්පරාදුවේ මැලවෙනකොට මේකේ තියෙන වතුර ටික වාෂ්ප වෙලා පොල් ටික වේලිලා වගේ වෙන්න පුළුවන්. මේ විදිහට වතුර දාගත්තට පස්සේ හොඳට කලවම් කර කර මලව ගන්න පුළුවන්. මැල්ලුමේ වියලි ගතියක් එන්නේ නැහැ මේ විදිහට හදුවාම. ඊළඟට මම තම්බගත්ත තෙල් කෑලි ටිකත් එකතු කරගන්නවා. එකතු කරලා තෙල් කෑලි ටික පොඩි වෙන්නේ නැති වෙන්න පරිස්සමට කලවම් කරගන්න. මේක වතුරෙන් තම්බලා ගත්තොත් ගොඩක්ම මේක බෙරි වෙලා වගේ තෙල් කෑලි ටික පොඩි වෙලා යනවා. මේ විදිහට ස්ටීම් කරලා ගත්තාම ලස්සනට හදා ගන්න පුළුවන් දෙල් මැල්ලුම. ඒ වගේම තමයි මේ දෙල් වල පොටෑසියම් අඩංගු වෙන නිසා රුධිර පීඩනය පාලනය කරන්නත් උදව් වෙනවා. ඒක හදවත් සෞඛ්‍යයට ඉතාම හිතකරයි. ඒ වගේම තමයි දෙල් වල කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන නිසා බත් නැතුව වුණත් ඔයා ගන්න මාළු කරි එකක් චිකන් කරි එකක් එක්ක මේක ආහාරයට ගත්තොත් ඔයාට සමබල ආහාර වේලක් ගන්න පුළුවන්. මේ විදිහට අපි හදාගත්ත පොල් මිශ්‍රණේ දෙල් වල හොඳට දැවටුණාට පස්සේ ලිප ඔෆ් කරගන්න පුළුවන්. ලිප ඔෆ් කරලා මේක අපි ලිපෙන් අයින් කරගන්න ඕනේ. තව වෙලා ලිපේ තිබ්බොත් දෙල් මැල්ලුම වේලිලා වගේ වෙන්න පුළුවන්. ඔයාලත් ගෙදරදී මේ වගේ රසවත් දෙල් මැල්ලුමක් හදලා බලන්න. හැමදාම දෙල් උයලා කනවා වෙනුවට මේ විදිහට හදාගත්තාම ගොඩක්ම රසයි. වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ලයික් එකකුත් දාගෙන යන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. මේ වගේ රසවත් වීඩියෝ වගේම දැනුමත් එකතු කරගන්න දිගටම පිට්ටා කැබින් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.